නෑ අද මාධ්‍ය වාර්තා කරලා තිබ්බා ඒ අයව කල්මුනේ උතුරු රෝහලේ ඉඳලා AMH හොස්පිටල් එකට අශ්රෆ් මෙමෝරියල් හොස්පිටල් එකට ට්‍රාන්ස්ෆර් කරලා තියෙනවා කියලා. එතකොට දැන් ඔබතුමන්ලා පුන පුනා කියන දෙයක් තමයි අපි ජාතිවාදී ආණ්ඩුවක් නෙමෙයි මේ රජය තුල ජාතිවාදය නැහැ කියලා. නමුත් මේ තීන්දුවම ජාතිවාදී තීන්දුවක්. කල්මුනේ උතුරු මූලික රෝහලේ ප්‍රශ්නයක් ඇති වුණාම AMH එකට ට්‍රාන්ස්ෆර් කරනවා නම් හෙට AMH එකේ දෙමළ නිලධාරීන්ට මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ඒ අයව ආයෙත් කල්මුනේට එවනවද? මේක සාධාරණ ප්‍රශ්නයක් නැහැ සාධාරණ තීදුවක් නැහැ. ඒකත් එක්ක ඊයේ දිනේදී අපි දැක්කා කල්මුන මූලික උතුරු කල්මුන උතුරු මූලික රෝහලේ සුළු සේවකයන් උද්ඝෝෂණයක් කරනවා. එම උද්ඝෝෂණයේදී සේවිකාවක් කියනවා මම මේ රෝහලේ අවුරුදු 21ක් මේ සේවය කරනවා කියලා. සෞඛ්‍ය සේවයේ එහෙම අවුරුදු 21ක් එක දිගටම එකම රෝහලේ සේවයේ ඉඳ තියනවාද එහෙම අවස්ථාවක් තියනවාද සහ ඒ සේවිකාව මාධ්‍යයට ඇවිල්ලා අදහස් දක්වනවා. දැන් අපි දන්න විදිහට එහෙම ප්‍රශ්නයක් ආවොත් ඒ රෝහලේ අධ්‍යක්ෂකවරයා තමයි ඇවිල්ලා මාධ්‍යයට අදහස් දක්වන්න ඕනේ. මේ නිල ඇඳුමත් සමග සුළු සේවකයන්ට මාධ්‍යයට ඇවිල්ලා අදහස් දක්වීමේ හැකියාවක් තියෙනවා. හරි. නිල ඇඳුම සම්බන්ධයෙන් නිල ඇඳුම ඇඳගත් අපේ සෞඛ්‍ය කාර්ය සහායකයන් කිහිප දෙනෙක් සේවයට වාර්තා කිරීමේදී නිල ඇඳුමට පරිබාහිර ඇඳුමක් ඇඳීම සම්බන්ධයෙන් තමයි ප්‍රශ්න පැන නැගිලා තියෙන්නේ. මේ රටේ විවිධ සංස්කෘතීන් ආගමික සම්ප්‍රදායන් එක්ක ඇඳුම් වල විවිධත්වයක් පවතිනවා. විවිධ අවස්ථාවල ඇඳුම් අඳිනවා. ඒ වගේම රාජ්‍ය සේවයේ නිල ඇඳුමුත් තියෙනවා. නිල ඇඳුම් සඳහා චක්‍රලයක පවතිනවා. නිල ඇඳුමක් වෙනස් කරනවා නම් නිල ඇඳුමට යම් කොටසක් එකතු කරනවා නම් හරි අඩු කරනවා නම් හරි ඒක ටිකක් දීර්ඝ ක්‍රියාවලියක්. ඒක නිල ඇඳුම් කමිටුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සාකච්ඡා කරලා ඒ චක්‍රලයක වෙනස් කළා තමයි කටයුතු කරන්න සිදු වෙන්නේ. එතකොට හැබැයි මේක අපිට පේන්නේ විමර්ශනය කරනකොට මේ නිල ඇඳුම පදනම් කරගෙන යම් යම් ජාතිවාදී කණ්ඩායම් විසින් ඒ ප්‍රදේශයේ පවතින සාමකාමී තත්ත්වය වෙනස් කිරීම සඳහා මැදිහත් වීමක් කරන බව පෙන්වන්න කරමින් යනවා. අපිට එකක් අවශ්‍යයි කිසිම ආකාරයක යලිත් ජාතිවාදී ප්‍රවණතාවෙන් හිසෝසුවන් නොදෙන්නට අවශ්‍යයි. ජනතාවගේ සංස්කෘතික අයිතීන් ගරු කරන අතරෙම කිසිදු ආකාරයක ජාතිවාදී හිසෝසුවන් දෙන්නට බෑ එක. දෙක සෞඛ්‍ය අමාත්‍යවරයා හැටියට මගේ වගකීම තමයි ප්‍රදේශීය සෞඛ්‍ය සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාම. මෙන්න මේ කරුණු දෙක තහවුරු කර ගැනීම සඳහා මේ පිළිබඳව පුළුල් විමර්ශනය කරන තෙක් తాවකාලික පදනමින් මේ සෞඛ්‍ය සහායකයන් කීප දෙනා අපි ළඟම තියෙන අශ්රෆ් මෙමෝරියල් රෝහලට අනියුක්ත කරා తాවකාලික පදනමින් මේ ප්‍රශ්නේ අවසන් කරගන්න එක. මොකද මේ ප්‍රශ්නේ පදනම් කරගෙන ප්‍රදේශීය සෞඛ්‍ය සේවා බිඳ වැටෙන්න දෙන්නත් බෑ. ඒ වගේම යලිත් වතාවක් කාට හරි උමනා හැටියට පටු දේශපාලන අරමුණු වලින් ජාතිවාදයේ හිසස්වන ඉඩ දෙන්නත් බෑ. ඒ නිසා මේක සිදු කළේ නිල ඇඳුම සම්බන්ධයෙන් වෙනසක් අවශ්‍ය නම් නිල ඇඳුම් කියන ඒවා චිරාත් කාලයක් පවතින ඕනේවත් නෙවෙයි වෙනස් කරගන්න ඕන නම් ඒ සාකච්ඡාව ආරම්භ කරන්න පුළුවන්. හැබැයි එහෙම සාකච්ඡාවක් ආරම්භ කළා යම් එකඟතාවයක් ආවට පස්සේ චක්‍රලය කණු කටයුතු කළ යුතුයි. නමුත් දැනුත් සමහර තැන්වල චක්‍රලයකට පිටින් වැඩ සිදුවන බව කියන්නට ඕන. ඒ නිසා මේ පිළිබඳව අපි ඊටාම සංවේදීව සහ සංයමයෙන් බලනවා. ජාතිවාදී හොසවන්න දෙන්නෙත් නැහැ, සෞඛ්‍ය සේවා බිඳ වැටෙන්න දෙන්නෙත් නැහැ. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කරන විමර්ශන කටයුතු සිදු වෙනවා. తాවකාලික පදනමෙන් තමයි මේ ගැටුම්කාරී තත්ත්වය සමනය කරගන්නයි මේ කීප දෙනාව අපි ළඟම රෝහලට අනියුක්ත කළේ. තුමා දැන් තාවකාලිකව හරි එහෙම ක්‍රියාමාර්ගයක් ගන්නකොට මේක වැරදි පූර්වාදර්ශයක් නෙමෙයිද? දැන් මෙහි ප්‍රශ්නයක් වුණාම එහෙට යවනවා. දැන් මම කියන්නේ කොන්ද පණ තියෙන රජයක් විදිහට ඔබතුමාලාට 159ක් ඉන්නවා. දැඩි තීරණයක් ගන්න පුළුවන්. දෙකෙන් එකයි එක්කෝ මේ නිල ඇඳුමත් එක්ක ඉන්න ඕනේ. එහෙමත් නැත්නම් මේ තව මොකක් හරි ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන්. දැන් සමාජ මාධ්‍ය සඳහන් කරනවා ඩයස්පෝරාවට බයයි තමයි මේ තීන්දුව අරන් තියෙන්නේ කියලා. ඕන කෙනෙක් ඕන විදිහට විග්‍රහ කරන්න පුළුවන්. ඕකේ අනිත් පැත්ත ගත්තොත් තව එකක් කියන්න පුළුවන්. එක පැත්තක් ගත්තොත් තව එකක් කියන්න පුළුවන්. නමුත් මේ ප්‍රශ්නය විසඳීම සඳහා අපි තාම හොඳ ප්‍රවේශයක් අරගෙන තියෙනවා තාවකාලිකව. ඒක මම සතුටු වෙනවා. අතට මේ වෙලාව කියන්නත් ඕන. පහුගිය කාලේ මම සෞඛ්‍ය අමාත්‍යාංශයේ පත්වීම ලබා දීමේදී මම දැක්කා මුස්ලිම් තරුණියන් මුස්ලිම් කාන්තාවන් ප්‍රමාණයක් රාජ්‍ය සේවයට ඇතුළත් වෙමින් ඉන්නවා. අපේ ස්පීච් තෙරපිස්ට්ලා, MLT, ෆාමසිස්ට් හැටියට, PHLT හැටියට, මේ ආදී හැටියට ඒක හොඳ ප්‍රවණතාවයක්. පුහුණුවට උන් එන්න පටන් අරගෙන තිබෙනවා. ඉතින් ඒකත් අපි අගය කරන අතරේ මේ ප්‍රශ්නය හේතුවෙන් ඒ අය රාජ්‍ය සේවයෙන් ඉවත් වීමක් සිදු කළ යුතු නැහැ. ඉවත් වෙන්න ඕනේ නැකින් පලා යා යුතු නැහැ.
මේ ප්‍රශ්න निराකරණය කරගන්න පුළුවන්. ඉතින් අපි විවිධ සංස්කෘතීන් විවිධ භාෂාවන් කතා කරන රටක් හැටියට මේ සංහිඳියා පවත්වාගෙන යාමේදී සියලු දේවල් අවබෝධයෙන් කටයුතු කරගන්න පුළුවන්. සමහර චක්‍රය කියලා කියන්නේ දැන් අපි හදපුවා නෙවෙයිනේ. මේක කාලයකට කලින් හදපුවා. චක්‍රයකයක් වෙනස් කරනවා නම් ඒ ගැන ටිකක් දීර්ඝව සාකච්ඡා කළ යුතුයි. ඒකට අවස්ථාවක් තිබෙනවා. ඕනනම් මේක නිමිත්තක් කරගෙන මේ සාකච්ඡාවක් ආරම්භ කරන්න පුළුවන්.